දැන් have done කිව්වොත් කරලා තියෙනවා. ආට පැහැදිලි. have කියන්නේ තියෙනවා, done කියන්නේ කරලා. have done කරලා තියෙනවා. තේරුම් ගන්න ලොකු ගැටලුවක් නැහැ. had done කරලා තිබුණා. ඒකත් ලොකු ගැටලුවක් නෑ නේද? හැබැයි වාට තව මේකත් එක්ක මුණ ගැහෙන්න තියෙන සංකීර්ණ අවස්ථා ටිකක් තියෙනවා. ඒවා ඇත්තටම grammar lessons වල ගත්තොත් verb formations වල සංකීර්ණම අවස්ථා. එහෙම නැත්නම් තව වචනයක් කිව්වොත් learner කෙනෙකුට තේරුම් ගන්න ගියාම වැඩිපුරම ගැටලු තියෙන අමාරුයි කියන අවස්ථා. එතකොට ළමයි have done වල අර්ථය අර කරලා තියනවා කියන අර්ථය විදිහට ගන්න එපා. මොකද have done පමණක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන එන have එකට තව කෙනෙක් එකතු වෙනවා. මෙන්න මේ could වගේ වචනයක්. එතකොට have helped එක එකතු වෙලා අර්ථ හදන්න කලින් ළමයි have helped කියන උදව් කරලා තියනවා කියන එකනේ. එහෙම නෙමෙයි ළමයි. මේ දෙන අර්ථ හදන්න කලින් මෙන්න මේ could එකතු වෙනවා ළමයි have එකත් එක්ක. ඒ දෙන්න අර්ථයක් හදා ගන්නවා. ඒතර ඒකට ගැළපෙන අර්ථය බවට help පත් වෙනවා මිසක් helped කියන්නේ අර කරලා කියන අර්ථය ගෙන දෙන්නේ නැහැ. මං කලිනුත් කිව්වනවාට done එකකට තනි අර්ථ දෙන්න යන්න එපා. කියන්නේ done එකක අර්ථය කරලා කියන අර්ථය ගන්න එපා. have එක දැම්මහම have done කියන්නේ කරලා තියෙනවා. මිසක් done කියන්නේ කරලා කියලා ගන්න එපා. දැන් මෙතනදී could have දැම්මහම could have වලට ළමයි තියෙනවා කියන අර්ථය නෙමෙයි එන්නේ. ඒකට වෙන අර්ථයක්. ඒතර එතනට helped ආවහම සම්පූර්ණ කොටස් තුනේම අර්ථය මිසක් වෙන වෙනම ගන්නෙ නැහැ. දැන් could have වලින් නිර්මාණය වෙන්නේ අර්ථය මොකද්ද? කරන්න තිබුණා කියන එක. කරන්න තිබුණා. ඒ කියන්නේ කරගන්න බැරි වුණා. කරන්න තිබුණා. හැබැයි කරන්න තිබුණා කියන එකේ තව අර්ථ තියෙනවා ළමයි. හොඳේ. කරන්න මෙතන තියෙන්නේ කරන්න තිබුණා කරගන්න බැරි වුණා. එහෙම නැත්නම් හේතුවක් නිසා කළේ නැහැ. හේතුවක් තිබුණා ඒ නිසා කළේ නැහැ. නැත්නම් හේතුවක් නිසා කරගන්න බැරි වුණා. ඒතර could have වලින් ප්‍රකාශන ඒ අර්ථය. එතකොට ඒ කරගන්න තිබුණේ කුමන ක්‍රියාවද කියන එක තමයි මෙතන done එකෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ done එකට විශේෂ හැඩයක් නැහැ. මෙයාට ගැලපෙන හැඩය තමයි එන්නේ. ඒතර එහෙම ගත්තොත් එහෙම මෙතන තියෙන ළමයි මෙන්න මේ අර්ථය මේ දෙන්නේ. බලන්නකෝ මෙතන තියෙන්නේ මෙන්න මෙතෙන් could have කරන්න තිබුණා. අදාළ ක්‍රියාව කරන්න තිබුණා. දැන් done කියන්නේ කරන්න කියන අර්ථය. එතන give ආවොත් given වෙලා ඉන්නේ. could have given. එතකොට given කියන්නේ දෙන්න තිබුණා. දුන්නේ නැහැ හේතුවක් නිසා. නැත්තම් බැරි වුණා. දැක්කද? could have helped. මේ උදව් කරලාද? නැහැ. උදව් කළාද? නැහැ. උදව් කරන්න තිබුණා. I could have helped you but for my exam. එතන but for කියන ළමයි නොවන්නට කියන එක. හරි? මේ මට්ටමේදී ඔයාට උගන්වන්න තියෙනවා if conditional lesson එක. conditional තිබුණා නම් මේක මිටර තව ගැඹුරට ප්‍රකාශ වෙන්න තියෙන්නේ. could have වෙනකොට conditionals එන්න තියෙන ප්‍රවණතාව ගොඩක් වැඩි. ඒත් conditional භාවිතාව අපි ගැඹුරට සාකච්ඡා කරලා නැති නිසා මේ වෙලාවේ මම ඔයාලට ඒ වෙනුවෙන් තමයි මේ but for මෙතන පාවිච්චි කරන්නේ විකල්පයක් විදිහට. මෙතන but for කියන්නේ නොවන්නට. but නෙමෙයි මෙතන තියෙන්නේ. but කියන්නේ නමුත් මෙතන but නෙමෙයි but for my exam. මගේ exam එක නොවන්නට මට වඩා උදව් කරන්න තිබුණා. නේද? but for you ඔයා නොවන්නට I would have lost everything. මට හැමදේම නැති වෙන්න තිබුණා. ඔයා නොවන්නට. අන්න එහෙමයි but for භාවිතා කරන්නේ. හැමෝම හිතන් ඉන්නේ but කියලා විතරයි. but කියන්නේ නමුත් ඒ වුණාට මෙතන but නෙමෙයි තියෙන්නේ but for. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි බලමු somebody could have done වලට තව උදාහරණ ටිකක් හොයන්න. කෙනෙකුට කරන්න තිබුණා. මේ තියෙන්නේ we could have won. දිනන්න තිබුණා. නේද? We could have won the match. අපිට මැච් එක දිනා ගන්න තිබුණා. දිනලාද? දිනලා නෑ ළමයි. බැරි වෙලා. නේද? but for the bad fielding. අන්න ආයි පාරක් but for එනවා ළමයි. bad fielding නොවන්නට අපිට දිනා ගන්න තිබුණා මැච් එක. බැරි වෙලා තියෙන්නේ. could have escaped. පැනලා යන්න තිබුණා. he could have escaped. මෙතන ළමයි ඊළඟට නවා but for නෙමෙයි but. එතන but තියෙන්නේ. නොවන්නට නෙමෙයි මෙතන කියන්නේ නමුත්. එයාට පැනලා යන්න තිබුණා. නමුත් එයා එහෙම කළේ නෑ. but he didn't do so. එයා එහෙම කළේ නෑ. පැහැදිලි නේද? you could have taken. take කියන්නේ ගන්න. මෙතන ගන්න තිබුණා. you could have a better result than this. ඔයාට මීටර හොඳ result එකක් ගන්න තිබුණා. you could have taken a better result than this. මේකට එකතු වෙන්න නියමිතව දිනන ළමයි මොනවද? ඔයා අරම කළා නම් ඒ කොටස කියන්න ඔයාට conditional දැනුම අවශ්‍යයි ළමයි.
අපි කන්ඩිෂනල්ස් වල භාවිතාව සාකච්ඡා කරනවා ඇඩ්වාන්ස් ස්ටේජ් එකේ කන්ඩිෂනල්ස් කියලා ලෙසන් එකක්. නිකන් if පාවිච්චි කරාට මෙතන කියන්න බෑ ළමයි. දැන් උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් කියන්න ඔයා follow කළා නම් if you followed my guidelines කියලා කියන්න පුළුවන්. but it's wrong. it is still wrong. ඒ කියන්නේ මීට ගැළපෙන ආකාරයට if භාවිතා කරනවා කියන්නේ මීට වඩා සංකීර්ණ එකක්. ඒතර if නැත්නම් conditionals lesson එක ඔයා හරියට ඉගෙනගෙන තියෙනවනේ ඒකට. මම ඕනම් ඔයාට ඒක එන හැටි කියන්නම්. You could have taken a better result than this if you had followed the guidelines I gave you. මම ඔයාට දුන්නු guidelines ඔයා හරියට follow කළා නම් ඔයාට මීට වඩා හොඳ result එකක් ගන්න තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ if එක you followed නෙමෙයි. if you had followed. just think that you want to get 6.5 or 7 for IELTS. අනිවාර්යයෙන්ම 7 ගන්න ඕන නම් ළමයි අර කියපු දැනුම ඕනෙමයි. ඔයාට 6 ගන්න මේ දැනුම ඇතිලමයි. 6.5 වලට යන කෙනෙක් try එකක් දෙන්න මේ දැන් අර ඊළඟවත් හදාගන්න. IELTS 7 ගන්නම් definitely you must have the knowledge of that accuracy of advanced lessons. advanced lessons වල ඒ නිවැරදි බව ඔයා අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. හරි නේද? හරි. එහෙනම් could have කියන එක හරි. could have කියන නම් කරන්න තිබුණා හේතුවන් නිසා බැරි වුණා හෝ කළේ නැහැ.